දැන් ස්වාමින් වහන්සේට අපි හාස්කමක් ලබන්ට මම ඔබත් එක්ක කතා කරන්න යන දේ තමයි සමාව දීම. ඉංග්‍රීසි වලින් කියන forgiveness. සමාව දීම තමයි අපේ ජීවිතේ අපිට හාස්කමක් ලබන්ට ආශිර්වාදයක් ආශ්චර්යයක් ලබන්ට තිබෙන රහස. සමාව දීම අද දවසේ මිනිස්යන්ට ගොඩක් ලොකු අභියෝගයක්ව තිබෙනවා. ඔබ සමහර වෙලාවට 2025 වසරේ වෙන්න පුළුවන් නැත්නම් අතීතයේ දේවල් වෙන්න පුළුවන්. අතීතයේ නොඑක් අමිහිරි අත්දැකීම් ඔබට තියෙන්න පුළුවන් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. කාටද පුළුවන් අතීතයේ දේවල් අමතක කරලා සමාව දීලා මේ නව වසරේ ඔබට අලුත් ජීවිතයකට පා තබන්න. තවම ඔබව තුවාල වෙච්ච, තවම ඔබ වේදනාවට පත් වුණු, තවම එවැනි අතීතයේ අමිහිරි අත්දැකීම් ඔබ වේදනාවට පත් කරනවද? බයිබලයේ මේ වගේ විශේෂ පුද්ගලයෙක් හිටියා පරණ ගිවිසුමේ උප්පත්ති පොතේදී අපිට මුණ ගැස්සෙනවා යාකොබ්ගේ ඒ බාල පුත්‍රයා යෝසෙෆ් කියලා. ඔහු තමන්ගේ තාත්තගෙන් වෙන් කරන්න සහෝදරයෝ ඔහුව මරන්න උත්සාහ කරනවා. පසුව ඔහු අරගෙන ගිහිල්ලා වෙනත් දේශයක වෙනත් ජාතියකට ඔහු විකුණනු ලබනවා. ඔහු මිස්රේ කියන ඒ දේශයට ගිහිල්ලා වහල්කමට ඔහුගේ ජීවිතේ පත් වෙනවා. යෝසෙෆ් කියන්නේ එයා තමන්ගේ සහෝදරයන්ගෙන් ඊටාම අමිහිරි අත්දැකීම් වලින් ගිය කෙනෙක්. තමන්ගේ සහෝදරයන් නිසා එයා ගොඩක් වේදනාවට දුකට පත් වෙච්ච කෙනෙක්. තමන්ගේ සහෝදරයා එයාට ගැහුවා, එයාව වලකට දැම්මා, එයාව ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ ලොකුම දේ තමයි ඔහුව මිදියන් වරුන්ට වික්කා. මිදියන් වරු ඒ වෙලෙන්දු අරගෙන ගිහිල්ලා මිස්රේ පොතිපර්ට නැතිනම් මිස්රේ ඒ හිටියාව එක විශේෂ මිනිසෙකුට ඔහුව විකුණු ලැබුවා. දැන් අතීතයේ වහල් සේවය තිබුණා. වහල් සේවය කියන්නේ වහලෙක් හැටියට වික්කනං එයාට එයාගේ ජීවිතය ගැන තමන්ට තම අයිතියක් නිදහසක් නැහැ. එයා ඒ විකුණපු මිනිසයාට ඒ ස්වාමියාට තමන්ගේ මුළු ජීවිතේම බැල මෙහෙවරකම් කරන්න ඕනේ. දැන් ඔබ දන්නවද අපි යේසුස් වහන්සේ ගැන දැනගෙන නොසිටිය කාලේ අපිත් වහල්ලු හැටියට හිටියා. කාටද? යක්ෂයට අපි වහල් වෙලා හිටියා. අපි යක්ෂයට බැල මෙහෙවරකම් කරා. යක්ෂයට පුද පූජාවන් කරා. අපි බයෙන් හිටියා. අපි වේදනාවෙන්, දුකෙන්, කඳුලෙන්, ප්‍රශ්න වලින් නොඑක් ආකාර දේවල් වලට අපි මුලා වෙලා අපේ ජීවිතේ වහල්කමේ ආත්මෙන් හිටියා. යේසුස් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ අපි දැනගත්තු දවසේ, උන්වහන්සේට අපේ ජීවිතේ බාර දීපු දවසේ අපි මිදීම ලැබුවා. හලෙලූයා. ඉතින් මෙතන ඇති තවමත් ඒ වහල්කම් වලින් බය, රෝගය, දුර්භීක්ෂ නොයෙක් අපල උපද්‍රව නිසා වහල්කමේ ආත්මය තුල තවම ගමන් කරනවා. දැන් බයිබලයේ අපි දකින මේ යෝසෙෆ්ගේ ජීවිතේ අපි දකින්නේ ඔහු මිස්රේ වහලෙක් හැටියට ඉන්නකොට දෙවියන් වහන්සේ ඔහු කෙරෙහි උන්වහන්සේගේ කරුණාව දැක්වුවා. ඒකට රහස තමයි යෝසෙෆ් එයාගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලම එයා සමාව දෙන්න. එයා තමන්ගේ සහෝදරයන්ට විතරක් නෙවෙයි එයාට ඒ දේශය තුලදී වුණා වූ නොඑක් අසාධාරණ අයුතුකම් වලදී පවා නොකරපු දේවල් වලට වැරදිකාරයෙක් වෙලා ඔහුව හිරගෙදරට යන්න වෙනකොටත් ඔහු නොකරපු වැරදි වලට ඔහුව චෝදනා එනකොට ඔහු ඒ හැම දෙයකටම ඔහුට සමාව දෙන්න පුළුවන්කම ලැබුණා. දැන් බයිබලයේ ඔහු ඊට පසුව අපි දකින දෙයක් තමයි මේ යෝසෙෆ් කියන පුද්ගලයා දෙවියන් වහන්සේට ගොඩාක් බය ඇති, දෙවියන් වහන්සේට ගරුබය ඇති, දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයකින් යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරපු මිනිසෙක්, තරුණ ජීවිතයක්. ඉතින් එයාට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙනවා. එයාට දෙවියන් වහන්සේගේ දර්ශන පේනවා. එයාට දර්ශන එයා දකිනවා සමහර වෙලාවට එයාට අනිත් අයගේ ස්වප්න තේරුම් කර දෙන්න පුළුවන් තරම් එයාට දෙවියන් වහන්සේගේ ප්‍රඥාවක් තිබුණා. මිස්රේ හිටපු පාරාවෝ නැතිනම් ඒ හිටියා වූ රජතුමාගේ දර්ශනයක් ඔහු දැකපු ස්වප්නයක් තේරුම් කරන්නට මුළු මිස්ර අධිරාජ්‍යයේම කාටවත් හිටපු ඒ මිනිස්යන්ට බැරුව යනවා. මුළු රට පුරාම ප්‍රසිද්ධත්වයක් දානවා මේ මිස්රේ පාරාවෝගේ මේ දැකපු ස්වප්නය තේරුම් කරලා දෙන්න කවුරු හරි ඉන්නවද කියලා. එතකොට කොහොම හරි මේ වෙනකොට
යෝසෙෆ් ඉන්නේ හිරගෙදර නොකරපු වැරදියකට ඔහු චෝදනා ලබලා හිරගෙදර ඉන්නවා. ආරංචි වෙනවා මෙන්න මෙහෙම තරුණයෙක් ඉන්නවා මේ යෝසෙෆ් කියලා එයාට ස්වප්න තේරුම් කරලා දෙන්න පුළුවන් කියලා. එයා ඒ ස්වප්න දර්ශන තේරුම් කරලා දුන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය සහ දෙවියන් වහන්සේගේ බලය ඔහු තුල තිබුණු නිසා. දැන් ඒ தත්වෙට එයාපත් වෙන්නේ එයා අතීතයේ අමිහිරි හැම දෙයක්ම එයාට අමතක කරන්න පුළුවන් වුණා. අතීතේ එයා ජීවත් වුණේ නැහැ. අතීතේ වෙච්ච තුවාල වේදනා සහෝදරය කරපු දේවල් මිනිස්සු කරපු ස්වාමිවරු කරපු අසාධාරණකම් ඒ දේවල් එයා මනසේ තියාගෙන සිතේ තියාගෙන ඒවා පැසවන්ට ඉඩ දුන්නේ නැහැ. ඒවෙන් එයා නිදහස් වුණු නිසා එයාට හැම වෙලාවෙම හොඳ පිරිසිදු මනසක් තිබුණා. ඒ නිසා එයාට දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබුණා. අද ගොඩක් වෙලාවට මිනිස්යන්ට තමන්ගේ ජීවිතයේ අතීතය අමතක කරන්න බෑ අමිහිරි අත්දැකීම්. තුවාල වේදනාවන් වෙච්ච අසාධාරණකම් වෙච්ච අකටයුතුකම් මේ දේවල් වරින් වර තමන්ගේ ජීවිතේ තමන්ට පීඩාවක් වෙලා තියෙනවා. නැවත නැවත ඒවා මතක් වෙනවා. නිදාගන්න ගියත් මතක් වෙනවා. කන්න ගියත් මතක් වෙනවා. දැන් 2025 වසර අමත ඉවර කරලා අපි 26 වසරට උදා වෙලා ඇවිල්ලා තිනවා. නමුත් 25 වසර වෙච්ච දේවල් නැතිනම් පුංචි කාලේ වෙච්ච දේවල් අතීතේ වෙච්ච දේවල් නොඑක් ඒ තුවාල වේදනාවන් තවම තමන්ට පීඩාවක් වගේ ඒව මතක් කරනවා. ඉතින් එතකොට තමන්ගේ ශරීරයේ ගමන් කරන ලේ අපවිත්‍ර වෙනවා. අද ගොඩක් අය ලෙඩ රෝග වලට පත් වෙන්නේ වෛද්‍ය විද්‍යාවේ කියනවා තමන්ගේ ලේ අපවිත්‍ර වෙනකොට තමන්ගේ ලේ කෝප කර ගන්නකොට තමන්ගේ ලේ තුල ඒ පිරිසුදුභාවය අඩු වෙනකොට තමන්ට ලෙඩ රෝග නොඑක් දුර්භික්ෂ අපල උපද්‍රව වලට මුල පුරනවා කියලා. අද ගොඩක් අපේ රටේ ජනතාව අපි දන්නවා ලෙඩ රෝග දේවල් වලට ප්‍රධාන හේතුව තමයි අතීතයේ දේවල් වලින් තවම සුව වෙලා නැහැ. සමාව දීලා නැහැ. නිදහස් වෙලා නැහැ. ඒ නිසා යාට ඉදිරිය අනාගතය ගැන යාට දැක්මක් දර්ශනයක් සහ බලාපොරොත්තුවක් නැහැ. මොකද ඒ අතීතයේ දේවල් වල හිර වෙලා ඉන්නවා. දැන් යෝසෙෆ් එයාගේ ජීවිතේ ආශිර්වාදයක් ලබනවා. එයා පාරාවගේ නැත්තම් රටේ හිටියා වූ ඒ රජතුමාගේ ඒ ස්වප්න එයාට පුළුවන්කම ලැබෙනවා තේරුම් කර දෙන්න. පාරාවෝ හිතනවා මේ වගේ බලවන්ත මිනිහෙක් මේ වගේ බලවන්ත මිනිහෙක් මගේ රාජ්‍යයේ ඉන්න වටින දෙයක්ද? යෝසෙෆ් කියනවා ඒ පැමිණෙන්ට යන්නා වූ සාගත කාලය සහ පැමිණෙන්ට යන්නා වූ වසර 7ක ශාස්ත්‍රීක කාලය ඒ ශාස්ත්‍රීක කාලයේදී අපි සියලුම ඒ ගබඩාවන් සියලු අස්වැන්නෙන් අපි පුරවල රැස් කරගත්තොත් ඊට පසුව එන ඒ අවුරුදු 7 ඒ නියන් කාලයට අපිට මුහුණ දෙන්න පුළුවන් කියලා. දැන් රජතුමා දැකපු මේ ස්වප්නය ඔහු තේරුම් කරලා දුන්නු නිසා රජතුමා ඒ යෝසෙෆ් කියපු විදියටම රාජ්‍ය වැඩ කටයුතු කරන්න ගන්නවා. කියපු විදියටම වසර 7කට පසුව මහා විශාල නියඟයක් පැමිණෙනවා. ඔබ දන්නවද මේ පාරාවෝ රජතුමා යෝසෙෆ් ඒ මුළු මිශ්‍ර අධිරාජ්‍යයේම අගමැති ධූරයට ඔසවනු ලබනවා. කොහේ හිටපු කෙනෙක්ද? වහල් කමට හිටපු කෙනෙක්, හිරගෙදර හිටපු කෙනෙක්, සහෝදරයෝ සහ පවුලෙන් ප්‍රතික්ෂේප කරලා අයින් කරපු කෙනෙක්. හැබැයි එයාගේ ජීවිතේ එයා දෙවියන් වහන්සේ තුළ සමාව දුන්නු නිසා, එයා දෙවියන් වහන්සේ තුළ සුවය ලැබපු නිසා එයාගේ ජීවිතේ දෙවියන් වහන්සේ උසස් කරනු ලබනවා. උසස් වීම ලැබෙන්නේ අපේ ජීවිතවල අපි සමාව දීම සහ අපිට අතීතයේ අමිහිරි දේවල් අමතක කරලා අපිට අපේ ජීවිතය ඉදිරියට යන්න පුළුවන් නම් දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්න පුළුවන්. මේ සන්ධ්‍යාවේ සිදුවුණු අමිහිරි දේවල් අමතක කරලා යහපත් දේවල් පමණක් මතක තබා ගන්න පුළුවන් කාටද? මේ 20යි 26 කියන මේ අලුත් අවුරුද්දට අපි ඇවිල්ලා තිබෙනවා. ඔබ තව ස්වල්ප මොහොතකින් දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදයක් ලබා ගන්නට නම්, තව ස්වල්ප මොහොතකින් උන්වහන්සේගේ ස්පර්ශයක් අතගැසීමක් එක්ක ඔබ දෙවියන් වහන්සේගේ කරුණාව එක්ක ඔබ නැවත මෙතනින් යන්න ඕනේ. මගේ ආඥාව සහ බලාපොරොත්තුව එයයි. ඔබ මේ වසර ආරම්භ කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ සුවය සහ සමාදානයේ ප්‍රීතිය බලාපොරොත්තුවත් එක්ක. නමුත් එක කොන්දේසියක් තිබෙනවා. ඒක තමයි අමිහිරි දේ සිදු වුණු අමතක කරලා යහපත් දේවල් පමණක් මතක තියාගන්න පුළුවන්ද? ඔබගේ ජීවිතයේ අතීතයේ මිනිස්යන් නිසා
සමහරට ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්, බාහිරයා වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්, යාළු මිත්‍රයන් වෙන්න පුළුවන්. කවුරු හරි කරපු කියපු දේවල් නිසා ඔබ තවම සුවයක් නැතුව නිදහසක් ලබන්නට බැරුව ඔබ හිර වෙලා ඉන්නවද? බයිබලයේ උපති පොතේ 41:51 වෙනි පදය, උපති පොතේ 41:51 වෙනි පදේ යෝසෙෆ් මෙන්න මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ මගේ සියලු කරදර වෙහෙස මට අමතක වෙන්න සැලසූසේක. දෙවියන් වහන්සේ මගේ සියලු වෙහෙසත් මගේ පියාගේ මුළු පවුලේ මතක නැති කරන්නට මට සැලසූසේකයි කියා තමන්ගේ කුළුඳුලාට මනස්සේ යන නාමය තැබුවේය. මනස්සේ කියලා තමන්ගේ කුළුඳුල් පුතාට යෝසෙෆ් නම තබනවා. එතකොට ඔහු රටේ අගමැති ධූරයට පත් වෙලා, හැබැයි එයාට අතීතයේ ගොඩාක් අමහිරි දේවල් තිබුණා. එයාගේ ජීවිතේ ගොඩාක් තුවාල වේදනාවන් අතීතයේ තිබුණා. එයා ඒ දේවල් අමතක කරන්නට, කොන්දේසි විරහිතව අමතක කරන්නට. දැන් මම ඔබට කියනවා අතීතයෙන් ඉගෙනගත්තු පාඩම් මතක තියාගන්න. හැබැයි අතීතේ ජීවත් වෙන්න යන්න එපා කවුරුත්. ඔබ මොනවා හරි අතීතේ වැරදුනා නම් නැවත ඒ වැරදි කරන්න යන්න එපා. ඔබගේ ජීවිතයේ අතීතේ ඔබව යම් මිනිස්සු මුලා කරලා, නොඑක ආකාර රැවටීම් වලට ලක් කරලා, ඔබව නොඑක ආකාර පාපයන් වලට පත් කරලා ඔබගේ ජීවිතයට නොඑක පීඩාවන් වුණා නම් ඒවා පාඩමක් හැටියට මතක තියාගන්න, නැවත නොවැටෙන්න. නමුත් ඒ අතීතයේ සිදු වුණු මිනිස්යන්ට ඔබ සමාව දෙන්න. මොකද ඔබට ඉදිරියට යන්න නම් 2026 වසරේ ඔබට ඉදිරියේ ආශිර්වාදයක් ලැබලා ඔබගේ ජීවිතේ සුවය, සමාදානය, සතුට බලාපොරොත්තු ලබන්න ඕනේ නම් ඔබ අතීතයේ ජීවත් වෙන එකෙන් ඔබ අතීතයෙන් ඔබ අනාගතයට ඔබ පාතබන්න අවශ්‍යයි. අද දවසේ ඔබට සමාව දෙන්න පුළුවන් නම් අතීතයට යෝසෙෆ් කියනවා දෙවියන් වහන්සේ මගේ සියලුම කරදර වෙහෙස මට මතක නැති කරන්නට සැලැස්සුවා. ඒ නිසා තමන්ගේ පුතා, කුළුඳුල් පුතාට මනස්සේ කියන නම තැබුවා කියලා කියනවා. මනස්සේ කියන්නේ මගේ ඒ අතීතේ අමහිරි අත්දැකීම්, ඒ වේදනාවන් අමතක කිරීම කියන අර්ථය තමයි මනස්සේ කියන නමේ තේරුම. තමන්ගේ කුළුඳුල් පුතාට නම තබනවා මගේ අතීතයේ අමහිරි දේවල් සියල්ල මම මතක නැති කරලා මම ඒ දේවල් තුළ ජීවත් වෙන්න යන්නේ නැහැ. මම මගේ සහෝදරයන්ට සමාව දෙනවා කියලා. බයිබලේ අපි දකිනවා ඊට පස්සේ තමන්ගේ සහෝදරයෝ, එයාව ඒ මිදියන් වරුන්ට විකුණපු, එයාට පහර දීපු සහෝදරයෝ ඔහුගේ පාමුලට එනවා. මොකද මහා විශාල සාගතයක් මුළු දේශය පුරා තියෙනකොට කෑම බීම අනිත් හැම දේශයකම නැහැ. නමුත් යෝසෙෆ්ගේ පාලනයේ මිස්ර රාජ්‍ය විතරක් ගබඩාවන් වල සියලුම අස්වැන්න තිබුණා. ඉතින් තමන්ගේ සහෝදරයෝ එනවා මිලට ධාන්‍ය ගන්න. ඕනේ නම් යෝසෙෆ්ට අතීතයේ වෙච්ච ඒ දේවල් එක්ක ඔවුන්ව මරලා හංගන්න තිබුණා. ඔවුන්ගෙන් හොඳටම පලි ගන්න තිබුණා. අද කොහොමද අපේ සමාජයේ මිනිස්සු කවුරු හරි දෙයක් අතීතේ කරාම අවස්ථාවක් එනකම් බලන් ඉන්නවා පලි ගන්න. අවස්ථාවක් එනකම් බලන් ඉන්නවා එයාට හොඳ පාඩමක් උගන්වන්න. ඒක තමයි අපේ සංස්කෘතිය තුළ, අපේ සමාජයේ අපි අත්දැකලා තියෙන දේ සහ අපි මේ සමාජය තුළ තිබෙන ඉගැන්වීම් සහ දේවල් වල අපි සමාව දීම සහ අමතක කිරීම අපිට දැනෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒක කරන්න ශක්තියක් නැහැ. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මම බෞද්ධ පසුබිමකින් එන තරුණයෙක්. මට මීට අවුරුදු 32කට ඉස්සෙල්ලා මගේ පියාට මට සමාව දෙන්න බැරුව හිටියා. මම ඔහු ගැන ලොකු තිත්තකමකින් වෛරයකින් හිටියා. මට ඔහු ගැන මගේ පවුලේ ඥාතීන් ගැන මට සමාව දෙන්න බැරුව හිටියා. මොකද ඔවුන් අතීතේ කරපු දේවල් මගේ මනසේ තිබුණා. මගේ ජීවිතේ ප්‍රතික්ෂේප කිරීම, මට විරුද්ධව ඔවුන් කතා කරන දේවල්, ඒ දේවල් මට සුවයක් ලබන්න බැරුව මම පීඩාවට පත් වෙලා හිටියා. නමුත් යේසුස් ස්වාමීන් වහන්සේ පිළිගත්තට පස්සේ මගේ හදවතට ඒ සැනසීමත්, ඒ සුවයත්, ඒ සමාදානයත් ලබලා මට ඒ මගේ ජීවිතේ මට පීඩා කරපු මගෙන් මට පීඩා කරපු, මාව ප්‍රතික්ෂේප කරපු, මාව දාලා ගිය අයට මට සමාව දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා දෙවියන් වහන්සේ දවසේ
මගේ ජීවිතේ මට ආශිර්වාද කරලා තිබෙනවා. උන්වහන්සේ මගේ ජීවිතේ මට ජීවත් වෙන්න බලාපොරොත්තුව දීලා උන්වහන්සේ මට මගේ අනාගතය ආලෝකමත් කරලා තිබෙනවා. උන්වහන්සේ මට ඊටාම ජයග්‍රහී ජීවිතයක් දීලා තිබෙනවා. බයිබලේ අපි දකින මේ යෝසෙෆ්ගේ ජීවිතේ අපි දකින දේ තමයි ඔහු අතීතය අමතක කරපු නිසා අතීතේ තමන්ගේ සහෝදරයෝ සහ ස්වාමිවරු කරපු ඒ සියලු නපුරු දුෂ්ට ක්‍රියාවන් වලට ඔහුට සමාව දෙන්න පුළුවන්කම ලැබුණු නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේව උසස් කරනු ලැබුවා. හලෙලූයා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, බයිබලයේ අලුත් ගිවිසුමට පැමිණෙන කොටත් යේසුස් ස්වාමීන් වහන්සේ ඔබ මා වෙනුවෙන් මේ පොළවට ඇවිල්ලා කරේ එවැනිම පූජාවක්. උන්වහන්සේ මේ පෞකාර පොළවට අප අතරට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් දුන්නා. උන්වහන්සේ වරදක් නැතුව අපිට සමාව දෙන පිණිස උන්වහන්සේ කුරුසේ පූජාවට ගියා. කුරුසේ එල්ලිලා ඉන්නකොටත් උන්වහන්සේ කිව්වා, ස්වාමිනී මේ මිනිස්යන් නොදන කරන මේ වරදට ඔවුන්ට කමාව මැනව කියලා. සමාව මැනව කියලා. කාටද පුළුවන් කුරුසේ ඇනගහපු කුරුසේ තියලා ඇනගහපු මිනිස්යන්ට කසපහර ගහලා පීඩා කරපු මිනිස්යන්ට සමාව දෙන්න? යේසුස් වහන්සේ කුරුසේ එල්ලිලා ඉන්නකොට කියනවා, ස්වාමීනි මේ මිනිස්යන්ට අනුකම්පා කළ මැනව. උන්වහන්සේ කුරුසේ එල්ලිලා ඉන්නේ. උන්වහන්සේට හොඳටම පහර දීලා උන්වහන්සේව පීඩාවට පත් කරලා හොඳටම වෙහෙසට පත් වෙලා මරණයට පත් කරලා කුරුසේ ඒ මිනිස්යන් ඒ දේ කරපු මිනිස්යන්ට උන්වහන්සේට සමාව දෙන්න පුළුවන් වුණා. ඔබට මට එච්චර දෙයක් වෙලා තියෙනවද? ඔබට මට කායිකව ඒ වගේ පීඩාවක් වෙලා නැහැ. සමහරවිට මානසික පීඩාවක් නැති, මානසික අපහසුතාවයන් වලින් නැති, කරපු දේවල් නිසා, අතීතයේ අමිහිරි දේවල් නිසා ඔබ පීඩාවෙන් ඇති, හිර වෙලා ඇති. ඔබට සමාව දෙන්න බැරුව එක එක තැන්වල ඔබ හිර වෙලා ඇති. මෙන්න මේ හිරවීම වලින් අපි නිදහස් වෙන්න යනවා නම්, මෙන්න මේ අතීතයේ එක එක තැන් වලින් අපි නිදහස් වෙන්න යනවා නම් ස්වාමීන් වහන්සේගෙන් ඔබ ආශිර්වාදයක් ලබලා යන්න යන්නේ. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ ලබන්නට නම් රහස තමයි අතීතයේ වුණු අමිහිරි අත්දැකීම් වලට ඔබ සමාව දෙන එක. අද දවසේ ස්වාමීන් වහන්සේ තුල අපිට සමාව දෙන්න පුළුවන් නම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. යෝසෙෆ්ට ආශිර්වාද කරා වගේම ස්වාමීන් වහන්සේ දවසේ ඔබගේ ජීවිතේ ඔබට ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේගේ වචනේ ගීතාවලිය 103 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා කියනවා, උන්වහන්සේගේ වචනේ ගීතාවලිය 103 10 ඉඳලා කියනවා, උන්වහන්සේ අපේ පාප ප්‍රකාරයට අප කෙරේ ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම් වල ප්‍රකාරයට විපාක නොදුන්සේක. මක්නිසාද පොළවට උඩින් අහස උසස්ව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ කෙරේ බය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. නැගෙනහිරින් බස්නාහිර දුරව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ අපේ පියෙක් තම දරුවට අනුකම්පා කරන්නාක් මෙන් ස්වාමීන් වහන්සේ තමන් කෙරෙහි බය ඇත්තන්ට අනුකම්පා කළසේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක. අප දූලි බව උන්වහන්සේ සිහි කරනසේක. මනුෂ්‍යයාගේ දවස් වනාහි තනකොළ මෙන්න ඔහු කෙතේ මලක් මෙන් සස්ත්‍රික වී මක්නිසාද හුළඟ වැදි එය නැති වී යයි. එය තිබුණු තැනටම නැවත හැරී යන්නේ. දැන් අපි ස්වාමින් වහන්සේගේ වචනය අපි දකිනවා, සුළඟ වැදි එය නැවති යයි, එය නැති වී යයි, එය නැති තිබුණු ස්ථානෙටම තවත් එය දැන නොගන්නේය. දැන් මනුෂ්‍යගේ ජීවිතේ මේ වගේ අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. අපි මේ පොළවේ කවුරුත් ස්ථිරව ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ කරුණාව ඒක අධිකව තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය ඊටම අධිකව තිබෙනවා. අපි බොහෝ දේවල් අල්ලගෙන හිර කරගෙන හිටියොත් අපිට මේ දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්න බෑ. උන්වහන්සේ අපට ප්‍රේම කළේ, උන්වහන්සේ අපට සමාව දුන්නේ, උන්වහන්සේ කොහොමද අපේ පාපයට කමාව දුන්නේ? අපි කිසි යහපතක් නොකර ඉන්නකොට උන්වහන්සේ අපට කරුණාව දැක්වුවා. අපේ කිසි හොඳ කමක් නිසා නෙවෙයි, අපේ වරදට අපට කමාව දුන්නේ උන්වහන්සේගේ ප්‍රේමය නිසා. උන්වහන්සේ අපට සමාව දුන්නා. උන්වහන්සේ අපට ප්‍රේම කළා. කවුද කැමති තමන්ගේ ජීවිතය දෙන්න අනිත් අය වෙනුවෙන්? යේසුස් වහන්සේ ඒක කරා. යේසුස් වහන්සේගේ ප්‍රේමය මොනතරම් විශාලද? උන්වහන්සේ අපට දැක්වුවා ওই ආදරය, උන්වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේ
අපේ වරද වෙනුවෙන් උන්වහන්සේ කුරුසයට ගියා. අපේ ණය ගෙවන්නට අපේ වෙනුවෙන් උන්වහන්සේ පූජාවක් වුණා. උන්වහන්සේගේ වචනේ කියනවා නැගෙනහිරෙන් බස්නාහිර දුරව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ අපේ පාප අපේ වරද අපෙන් දුරු කළා කියලා. මේක තමයි උන්වහන්සේ අපට කරේ. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නක් මෙන් ස්වාමීන් වහන්සේ Taman කෙරෙහි බය ඇත්තන්ට උන්වහන්සේ අනුකම්පා කරනවා. මේ සන්ධ්‍යාවේ උන්වහන්සේ අපට අනුකම්පා කරන, උන්වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපට ආදරය කරන දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ වචනේ කියනවා පොළවට උඩින් අහස උසස්ව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ කෙරෙහි බය ඇත්තන්ට උන්වහන්සේ කරුණාව දෙන දෙවියන් වහන්සේ කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ උන්වහන්සේට ඔබගේ හදවත ඉඩ දෙන්න සූදානම්ද? ඔබ උන්වහන්සේට ඔබගේ හදවත බාර දෙන්න සූදානම්ද? ඔබ අතීතයේ අමිහිරි අත්දැකීම් වලට එක එක පුද්ගලයෝ මිනිස්යන්ට ඔබ සමාව දෙන්න සූදානම්ද මේ සන්ධ්‍යාවේ? සමාව දුන්නොත් බයිබලේ අපි චරිත දෙකක් බැලුවා. පරණ ගිවිසුමේ යෝසෙප් කොහොමද තමන්ගේ සහෝදරයන්ට ස්වාමිවරුන්ට ඔහුට වෙච්ච ඒ අසාධාරණකම් තුල ඔහු සමාව දීලා ප්‍රේම කරා. ඒක ක්‍රියාවෙන් දැක්කුවා. ඒ වගේම අලුත් ගිවිසුමට එනකොට අපි දකිනවා ඒක යේසුස් ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළින්ම උන්වහන්සේට කුරුසේ ඇන ගහපු මිනිස්යන්ටත් උන්වහන්සේ වර්ධකාරයෙක් කරලා උන්වහන්සේට නිന്ദා පීඩා කරපු මිනිස්යන්ටත් උන්වහන්සේ ප්‍රේම කරා. ඒ හැම මිනිසෙක් වෙනුවෙන් උන්වහන්සේ කුරුසයට ගියා. උන්වහන්සේ අපට සමාව දුන්නා. යේසුස් වහන්සේ කුරුසේ ඇන ගහන්න කියලා මුළු ඒ රාජ්‍යකම සෙනඟ කෑ ගහනවා. ඒ කාලේ තිබුණා උත්සවයක්. ඒකෙදි කවුරු හරි කෙනෙක්ව නිදහස් කරන්නට අවශ්‍යයි. එතකොට අපි දකිනවා යේසුස් වහන්සේව නිදහස් කරගන්නට උත්සාහ කරනවා ඒ හිටියා වූ ආණ්ඩුකාරයා. නමුත් මිනිස්සු කෑ ගහලා කියනවා ඒ හොරෙක් නිදහස් කරන්නට, බරබ්බස්ව නිදහස් කරන්නට යේසුස්ට ඇන ගහන්න කියලා. මුළු සමාජයේම හිටිය සෙනඟ ඔක්කොම කෑ ගහලා කියන්න ගත්තා බරබ්බස්ව අපිට ඕනේ. කවුද බරබ්බස් කියන්නේ? ඔහු රටේ නමගිය ප්‍රසිද්ධ හොරෙක්, වංචාකාරයෙක්, කපටියෙක්. නමුත් මිනිස්යන්ගේ පාපේ බර මොනතරම්ද? ඒ පව්කාරකමේ ස්වභාවය තමයි යේසුස්ට ඇන ගහන්න බරබ්බස්ව නිදහස් කරලා දෙන්න අපිට කියලා කෑ ගහනවා. යේසුස් මොනවද කරපු වරද? යේසුස් මේ පොළවට ඇවිල්ලා මිනිස්යන්ගේ රෝග සුව කරා, මිනිස්යන්ට කන්න බොන්න දුන්නා, මිනිස්යන්ගේ ජීවිතවලට සුවය දුන්නා, බලාපොරොත්තුව දුන්නා. උන්වහන්සේ ජීවනය දෙන්න ආවේ. දැන් ඒ ජීවනය උන්වහන්සේ දෙන්න නම් පූජාවක් වෙන්න තිබුණා. ඒ පූජාවට උන්වහන්සේ කුරුසේ ඒ ජීවිතේ උන්වහන්සේට වන්දි ගෙවන්න තිබුණා. මිනිස්යන් උන්වහන්සේට ඇන ගහන්න කියලා කියනවා. පව්කාරකම ඒක තමයි. ඉතින් බරබ්බස් වගේ හොරෙක්ව නිදහස් කරන්නට යේසුස් වහන්සේ කුරුසයට ගියා. බරබ්බස්ව නිදහස් කරන්නට යේසුස් ඇන ගහන්න කිව්වා. මොකද ඒ තිබුණා වූ ඒ මංගල්‍යයේදී එක් මිනිසෙක් නිදහස් කරන්නට ඕනේ. යේසුස් වහන්සේ අර මිනිස්යව නිදහස් කරන්නට, ඒ හොරාව නිදහස් කරන්නට යේසුස් වහන්සේ ඒ වන්දිය ගෙවන්නට උන්වහන්සේ ඒ පූජාව දැරුවා. බරබ්බස් වගේ පව්කාර දුර්වල මිනිස්යන් වෙනුවෙන් තමයි යේසුස් වහන්සේ කුරුසයට ගියේ. මේ සන්ධ්‍යාවේ අපි අතර ඕන තරම් ඇති මේ වගේ දුර්වලකම් තියෙන, දුබලකම් තියෙන, අපේ ජීවිතේ අපිට තවම ඒ ජීවිතේ ජය ගන්නට බැරුව හිර වෙලා ඉන්න ඒ පෞකාර ස්වභාවයන් වලින් අපව නිදහස් කරන්නට යේසුස් වහන්සේ කුරුසයට ගියා වගේ. උන්වහන්සේ මිදීමක් වුණා, පූජාවක් වුණා ඔබව මාව නිදහස් කරන්නට. මේ සන්ධ්‍යාවේ ඔබට පුළුවන්ද සමාව දෙන්න? ඔබට පුළුවන්ද සමාව දෙන්න? කී දෙනෙක් කියනවද මම මගේ ජීවිතයේ අතීතේ මට වෙච්ච සියලු දේ කොන්දේසි විරහිත මම සමාව දෙන්න යනවා කියලා? අතීතේ කරපු මිනිස්යන්, ඔබට නිඳා කරපු, පීඩා කරපු, ඔබට ගහලා ඇති, නැතිනම් වචන වලින් පහර දීලා ඇති, ඔබ රිද්දලා ඇති, කොන් කරලා ඇති, ප්‍රතික්ෂේප කරලා ඇති, නොඑක ආකාර නොකියපු දේවල් වලට ඔබ වැරදිකාරයෙක් කරලා ඇති,
මේ වගේ දේවල් අතීතයේ එක එක පුද්ගලයෝ ඔබට කරලා ඇති. ඔබට පුළුවන් ද සමාව දෙන්න? ඔබට පුළුවන් ද අතීතයේ දේවල් අමතක කරන්න? නැතිනම් ඔබ කියාගෙන ඉන්නවද මෙයා නිසයි මට මෙහෙම වුනේ, මෙයා නිසයි මට මේ තත්ත්වෙපත් උනේ, මෙයා නිසයි මගේ ජීවිතේ මේ වගේ කාලකන්ණි උනේ, මට මීට වඩා හොඳට ඉන්න තිබුණා? නෑ. ඔබ අතීතයේ දේවල් අතහැරියොත්, ඒක අමතක කරොත් ස්වාමීන් වහන්සේ ඊට වඩා උසස් තැනකට උන්වහන්සේ පමුණුවන්ට යනවා. ඔබගේ රෝගය දෙවියන් වහන්සේ ඉවත් කරන්නට යනවා. ඔබගේ ප්‍රශ්න උගුලන්ට යනවා. ඔබගේ ජීවිතයේ තිබෙන මොන අභියෝගයක් වුණත් මේ සන්ධ්‍යාවේ මගේ දෙවියන් වහන්සේ ඔබට බලාපොරොත්තුවක් දෙන්න යනවා. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. හලෙලූයා. යේසුස් වහන්සේ මතේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේ මෙහෙම කිව්වා. මේක ස්වාමින්ගේ ආඥාව හැටියට අපි දකින්නේ. ඒකෙදී උන්වහන්සේ කියනවා ඔබගේ කැමැත්ත ස්වර්ගෙමෙන් පොළොවේහිද කරනු ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අපට දුන මැනව. අපේ නායකාරයන් අපට කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අපව ගැලෙව්ව මැනව. මක් නිසාද? නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේත් නුඹලාට කමා කරන සේක. 14 වෙනි පදය. මක් නිසාද? නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේත් නුඹලාට කමා කරන සේක. නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරදට කමා නොකරන සේක. නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරදට කමා නොකරන සේක. ඔබ හිර වෙලා ඉන්න යනවද? නැතිනම් ඔබ අතෑරලා නිදහස් වෙන්න යනවද? අපි අපේ වරදට අපිට කමාව ලැබිලා, අපිට සමාව ලැබිලා, අපිට නිදහස දීලා, අපිට සුවය ලැබිලා, අපිට ආශිර්වාදය ලැබිලා තිබෙනවා. අපිට ඒක ලබන්න පුළුවන්කම තිබෙනවා මේ සන්ධ්‍යාවේ කාට හරි අවශ්‍ය නම්. හැබැයි ඔබ තවම හිර වෙලා අල්ලගෙන ඉන්නවා නම් උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ නුඹලටත් කමාව දෙන්න යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කොන්දේසියක් මෙතන දානවා. උන්වහන්සේ කියනවා මක් නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේත් නුඹලාට කමා කරනසේක. අපි ඒ අතීතයේ ඔබගේ ජීවිතේ සිදුවුණු කරුණු දේවල් වලදී ඒවට කමා කරන්නට ඔබ සූදානම් නම් දෙවියන් වහන්සේ ඔබටත් කමාව දෙන්න යනවා. දැනස ඔබටත් උපකාර කරන්න යනවා. ඔබගේ ජීවිතේ ඒ අතීතයෙන් ඔබව නිදහස් කරලා ඔබට නව ජීවිතයක්, නව බලාපොරොත්තුවක් දෙන්න. එහෙම කරන්න යන්නේ නැතිනම් නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරදද කමා නොකරනසේක. මේක තමයි කොන්දේසිය. නුඹලා එහෙම කරන්න යන්නේ නැතිනම්, අමතක කරන්න යන්නේ නැතිනම් අපේ ස්වර්ගයේ පියාණන් වහන්සේත් නුඹලාගේ ඒ පාපෙට සමාව දෙන්න යන්නේ නැහැ. අපි අමතක කරන්න යනවා නම් ස්වාමීන් වහන්සේ ඔබට කරුණාව දෙන්න යනවා. මේ සන්ධ්‍යා කාලේ කවුද කැමති ඔබගේ ජීවිතේ අතීතයේ සියලුම දේවල්, අමිහිරි අත්දැකීම් වෙච්ච දේවල් අමතක කරලා ස්වාමීන් වහන්සේලා ඔබ අලුත් ජීවිතයක්, නව බලාපොරොත්තුවක් එක්ක මේ ගමන ඉදිරියට යන්න. ඔබ කැමති නම් මම ඉල්ලා සිටිනවා ඔබ සිට ගන්නට, නිකන් හිට ගන්න එපා. අවංකවම ඔබගේ අතීතයේ දේවල්, අතීතයේ අමිහිරි දේවල්, වරද, පාපය, මනුෂ්‍යයන් කෙරෙහි එයා කවුද කියන එක මම දන්නේ නැහැ. ස්වාම පුරුෂයද, බාහිරවද, නැතිනම් දරුවෝද, අසල්වාසීන්ද, මිත්‍රයෙක්ද, නෑ කෙනෙක්ද, කවුරු හරි ඔබ රිද්දලා වේදනාවට පත් කරලා ඔබ තුවාල කරලා තියෙනවා නම් අතීතයේ දේවල් එක්ක ඔබට තාම නිදහස් වෙන්න බැරුව යම් කිසි ඔබට කරපු දෙයක්, කවුරු හරි මිනිහෙක් ඔබට කරපු දෙයක් ගැන ඔබ දන්නවා. ඒ නිසා ඒ දේවල් ගැන ඔබ හිර කරගෙන ඉන්නවද? මේ මිනිහයා මට කොඩි වින කරලා තියෙනවා. මේ මිනිහයා මට විරුද්ධව නොඑක ආකාර නපුරු ක්‍රියාවන් කරලා තිබෙනවා. මේ දේවල් වලින් ඔබට නිදහස් වෙන්න ඕනේ නම් ඔබ එකට එක කරලා හරියන්නේ නැහැ. ඔබ කරන්න ඕනේ දේ තමයි මේ සන්ධ්‍යාවේ ඔවුන්ට මුළු කොන්දේසි විරහිත සමාව දීමක් කරන්න දෙවියන් වහන්සේ ඔබගේ සියලු කොඩි වින ඉවත් කරන්න යනවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ සියලු නපුරෙන් ඔබව ගලවන්නට යනවා. සියලු රෝග වලින් ඔබ නිදහස් කරන්නට යනවා. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාදයක් අවශ්‍ය නම්, උන්වහන්සේගේ ගැලවීම අවශ්‍ය නම් සමාව දෙන්න කැමති අය ඔබ නැගිට සිටින්න. හalleluya. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ.
සමාව දෙන්න ඔබ කැමති නම් ඔබ නැගිටින්න. ඔබගේ රෝගය, ඔබගේ පීඩාවට ඔබට යාඥා කරන්න යන්නේ මම. ඔබට මම ආශිර්වාද කරන්න යන්නේ සමාව දෙන්න කැමති මිනිසයන්ටයි. සමාව නොදෙන අයට මම යාඥා කරාට දෙවියන් වහන්සේගෙන් ඒක නිදහස් වෙන්න යන්නේ නැහැ. ඔබට සමාව දෙන්න පුළුවන් නම් ඔබව දෙවියන් වහන්සේ නිදහස් කරන්න යනවා. හාලෙලූයා. යක්ෂයා සමහර වෙලාවට මිනිස්යන්ව අල්ලගෙන ඉන්නවා. සමහරු කියනවා මම මලත් ඕකට නම් සමාව දෙන්නේ නැහැ. මම මැරුණත් ඕකට නම් සමාව දෙන්නේ නැහැ. මේ වගේ යක්ෂයා එක එක විදිහට අල්ලගෙන ඉන්නවා. ඒ පලිගැනීමේ ආත්මය, දුෂ්ටකමේ ආත්මය, නපුරුකමේ ආත්මය, ඒ යක්ෂගේ ඒ ක්‍රියාවන් වල බන්ධන යේසුස් වහන්සේගේ නාමයෙන් කැඩිලා යන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සුවය ගලාගෙන එන්ට, දෙවියන් වහන්සේගේ සමාදානය ගලාගෙන එන්ට, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන එන්ට, මනුෂ්‍යයන් කායික මානසික සුවය ලබන්ට උන්වහන්සේ ආඳුරෙන් ආලෝකයට මනුෂ්‍යයන්ගේ ජීවිත ගෙනෙන්ට සමාව දීම උන්වහන්සේ අපිට දෙවියන් වහන්සේගේ ජීවිතෙන් අපිට පෙන්වපු දෙයක්. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, බයිබලේ පුරාම අපිට කතා කරන්නේ ප්‍රේමය ගැනයි, සමාව දීම ගැනයි. උන්වහන්සේ අපිට කමාවක් මෙන් අපිත් එකිනෙක කෙනාට කමාවෙන්ට මේ සන්ධ්‍යාවේ සූදානම් නම් දෙවියන් වහන්සේ ඔබට කරුණාව දක්වන්නට යනවා. හාලෙලූයා. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් ඔප්පු කරන්නට යනවා. හාලෙලූයා. උරිකදාබෂේකේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ස්පර්ශයක්, උන්වහන්සේගේ ආලේපයක්, උන්වහන්සේගේ නිදහසක් ඔබට අවශ්‍ය නම් ඔබගේ වම් අත අරගෙන ඔබගේ මේ මොළය නැත්තම් විඥානය තිබෙන ස්ථානයට ඔබ තබා ගන්නට ස්වාමීන් වහන්සේට කියන්න. දකුණු අත ඔබ ඔසවලා වම් අත ඔබගේ මේ ස්ථානයේ තමයි ගොඩාක් දේවල් තැම්පත් වෙලා තියෙන්නේ. අපේ විඥානය, සවිඥානය, අපේ අතීතේ දේවල් මෙතන ගබඩා වෙලා තියෙනවා. මේවා ඕන වෙලාවට අපි එක එක ඒවා එළියට අරගෙන ඇදලා මතක් කරගන්නවා. අපි අපේ හදවත පාරව ගන්නවා, රිද්ද ගන්නවා. අපි නිදහස් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට කියන්න. තමන් සමහරු ඉන්නවා මෙතන අම්මට සමාව දෙන්න බැරුව හිර වෙලා, තාත්තට සමාව දෙන්න බැරුව හිර වෙලා, ස්වාම පුරුෂයාට භාර්යාවට සමාව දෙන්න බැරුව හිර වෙලා ඉන්න අය ඉන්නවා. ඔබ මේ සන්ධ්‍යාවේ ඔබගේ වම් අත ඔබගේ සවිඥාණයට තබාගෙන ඔබගේ දකුණු අත ස්වර්ගයට ඔසවලා කියන්න, ස්වාමිනී මට උදව් කරන්න. මට ඔබ වහන්සේ කරුණාව දෙන්න. අතීතයේ සිළුවාමේ හිරි දේවල් වලින් මාව නිදහස් කළ මැනව. ස්වාමිනී මාව නිදහස් කළ මැනව. ස්වාමිනී කවුරු හෝ යම් පුද්ගලයෙක් නිසා ස්වාමිනී මගේ මනස ස්වාමිනී තවම තුවාල වෙලා කැඩිලා බිඳිලා තිබෙනවද, රිදෙනවා නම් ඒ සිළු දෙයින් මාව නිදහස් කළ මැනව කියලා දෙවියන් වහන්සේ ඔබට කරුණාව දක්වන්නට යනවා. හාලෙලූයා. හාලෙලූයා. උන්වහන්සේගේ ස්පර්ශයක්, උන්වහන්සේගේ බලය මේ සන්ධ්‍යාවේ අපේ මැදට ගලාගෙන එන්ට යනවා. උන්වහන්සේගේ තේජස්සේ බලය ගලාගෙන එන්ට යනවා. ඔබ සමාව දෙන්න තීරණය ගන්නකොට, ඔබ නිදහස් වෙන්න යනකොට, ඔබ අනිත්‍යයට ආශිර්වාද කරන්නට යනකොට ස්වාමීන් වහන්සේ කරුණාව ඔබට ලැබෙන්න යනවා. හාලෙලූයා. 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 රිකදාබෂිකේ. හාලෙලූයා. ආලේප කරන් සමිඳුනේ ඔබව නමදින්නට ස්පර්ශ කරන් සුදතුනේ සේවය කරන්නට කරම් සමිඳුනේ ඔබව නමදින්නට ස්පර්ශ කරන් සුදුතුනේ සේවය කරන්නට ගගන් වගේ ගලනා සුදතුනී ඔබේ බලය ගගන් වගේ ගලනා
මා වෙතටම ආද ගලන්න සලසන්න මා වෙතටම ආද ගලන්න සලසන්න ආලේප කරන් සමිඳුනි ඔබව නමදින්නට ස්පර්ශ කරන් සිදුතුනි සේවය කරන්නට Hallelujah. Hallelujah. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. Hallelujah. ඔබගේ අත ඔබගේ විඥාණයට තබා ගන්න අතර ඔබගේ දකුණු අත ඔසවන්න ස්වාමීන් වහන්සේට. Hallelujah. ඔබ උන්වහන්සේට ආඥා කරන්නට යනවා. දෙවි පියාණනි මේ සහෝදර සහෝදරයන්ට ඔබ වහන්සේගේ කරුණාව ඔබගේ ස්පර්ශයක් ස්වාමීනි. Hallelujah. Hallelujah. ඔබගේ ස්පර්ශයක්. Hallelujah. 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 සිළු නපුරගෙන ඔබව මුදාගෙන සිළු නපුරගෙන ඔබව නිදහස් කරන්නට උන්වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ සංගලව වැඩවසන අපගේ පියාණනි. Hallelujah. උරිකදබශකේ සංගලව වැඩවසන අපගේ පියාණනි සංගලව වැඩවසන අපගේ පියාණනි ගෞරව වේවා නමට ඔබේ පැමිණේවා මෙහි රජය ඔබේ ගෞරව වේවා නමට ඔබේ පැමිණේවා මෙහි රජය ඔබේ කැමැත්ත ඉටු වේවා සංගමෙන් මෙහි වේවා කැමැත්ත ඉටු වේවා සංගමෙන් මෙහි වේවා අද අප පූජන දුන මැනව අප කමා කළ ලෙසට කළ මැනව අද අප පූජන දුන මැනව අප කමා කළ ලෙසට කළ මැනව නපුරාගෙන් අප මුදාගෙන නපුරාගෙන් අප මුදාගෙන රැකවල් කළ මැනව රැකවල් කළ මැනව සකලව වැඩවසනා අපගේ පියාණනි සකලව වැඩවසනා අපගේ පියාණනි Hallelujah. Rikadabashikiriadaba. නමට ඔබේ පැමිණේවා මෙහි රජය ඔබේ ගෞරව
කැමැත්ත ඉටු වේවා සංගමෙන් මෙහි වේවා කැමැත්ත ඉටු වේවා සංගමෙන් මෙහි වේවා කැමැත්ත ඉටු වේවා කැමැත්ත ඉටු වේවා සංගමෙන් මෙහි වේවා ප්‍රශංස වේවා ස්වාමිනී සංගලෝ වැඩවස්සන අපගේ පියාණනි ඔබ වහන්සේ ස්වර්ගෙන් පොළවේ ඔබගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන මහෝත්තම දෙවියන් වහන්සේ මේ වෙලාවේ ස්වාමිනී මේ හැම මනසක් සෑම හදවතක් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා මම යාඥා කරනවා. ඔවුන්ගේ ජීවිතවල ස්වාමිනී ඔවුන්ට ස්වාමිනී කමාව දෙන්න බැරිව සමාව දෙන්න බැරිව අතීතයේ අමතක කරන්න බැරි අමිහිරි අත්දැකීම් වලින් ඔබ වහන්සේ ඔවුන් නිදහස් කරලා ඔවුන් ඔබ වහන්සේ සම්පූර්ණ සුවයට ගේන්න කියලා. සුවේ ආත්මය දැන් ගලාගෙන එන පිණිස සුවේ ගලාගෙන එන පිණිස ස්වාමිනී සෑම සිතක් සෑම ගතක් සෑම මනසක් ස්පර්ශ කළ මැනව ස්වාමිනී හැම කෙනෙක්ගෙම ස්වාමිනී පුංචි කාලේ ළමා කාලේ ඉඳලා ස්වාමිනී ඔවුන්ගේ තරුණ වයසේදී ඔවුන්ගේ පෞල් ජීවිත තුළ ස්වාමිනී ඔවුන්ට සිදු වුණු ස්වාමිනී නොයෙක් අමිහිරි දේවල් සිදුවීම් මතකයන් අත්දැකීම් ස්වාමිනී වලින් ඔබ වහන්සේ ඔවුන් නිදහස් කළ මැනව ස්වාමිනී අතීතයේ සිදු වුණු දේවල් පසුගිය වසරේ ස්වාමිනී පසුගිය කාලය තුළ ස්වාමිනී සිදු වුණු නොයෙකුත් දේවල් වේදනාවන් වලින් ඔබ වහන්සේ නිදහස් කළ මැනව සුවයට ඔබ වහන්සේ ගෙනාව මැනව ස්පර්ශයක් ඔබ වහන්සේගේ මේ සන්ධ්‍යාවේ ඔබගේ ආශිර්වාදයක් ලබා ගන්නට ඔබගේ කරුණාව ලබා ගන්නට සිළු ශාප වලින් නිදහස් වෙන්න ඔබගේ වචනේ කියනවා ස්වර්ගයේ පියාණන් වහන්සේ නුඹලට කමාවන්ට නම් නුඹලා එකින් එක්කෙනාට කමා වෙන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ අපට කොන්දේසි විරහිතව අපට සමාව දුන්නා වගේ ඔබ වහන්සේ අපට කරුණාව දැක්වුවා වගේ ස්වාමීනි මේ එකින් එක්කෙනාට සමාව දෙන්න උදව් කළ මැනව. සමාව දෙන්න උදව් කළ මැනව. කොන්දේසි විරහිත ඒ සමාව දීමේ ආත්මයකට ගෙනාව මැනව. අපි ඔබගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ ස්පර්ශ කරන්නට යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන් හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට මඟ පෙන්වන කීප දෙනෙක් වෙන යාඥා කරන්නට යනවා. ඊට ප්‍රථමයෙන් අපි ස්වාමීන් වහන්සේට අපි පූජාවන් ගෙනාවා වූ ඔප්පු කරන්න යනවා. දෙවියන් වහන්සේට ඔබ සතුට සිතින් ගෙනාවා වූ පූජාවන් ඔබ ගෙනල්ලා මේ වෙලාවේ ඔබ උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ අල්තාරයට ගේන්න. අපි ඊට පස්සේ දෙවියන් වහන්සේ මඟ පෙන්වන කීප දෙනෙක් අපි කැඳවල යාඥා කරන්න යනවා. ඔබට යාඥා කරගන්නට අපි අවස්ථාව දෙන්න යනවා. හලෙලූයා. සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනේ සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනේ Yehovah Yireh, Yehovah Yireh, Yehovah Yireh, Yehovah Yireh. Niltana goduru bimema, innata salaswala, Rajaliye kusema genayai, mage samiduni. නිල්තන ගොදුරු බිමේමා ඉන්නට සලස්වලා රාජලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා
සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව ඔසවන මගේ සමිඳුනි යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ පියපත් යටමා සංගවලා අනතුරු නොවෙනස් රැකගෙන රාජාලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි පියපත් යටමා සංගවලා අනතුරු නොවෙනස් රැකගෙන රාජාලිය කුසේ මාගෙන යයි මගේ සමිඳුනි යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ යෙහෝවා යයිරේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිතයේ සියලු දේ සපයන සියලු දේ අපට දෙන යෙහෝවා ජෛරේ ස්වාමී දෙවියන් වහන්සේ මේ ඔබ වහන්සේගේ දරුවන්ගේ සියලුම අගහිඟකම් ණයතුරුස් ප්‍රශ්න වලින් ස්වාමීන් රැකියාවන් නැති අයට ඔබ වහන්සේ රැකියාවන් දීලා අනවශ්‍ය වියපැහැදම් වලින් ලෙඩ රෝග වලින් දුර්භික්ෂ වලින් අපල උපද්‍රව වලින් ඔබ වහන්සේ ඔබගේ දරුවන්ව නිදහස් කළ මැනව අද අවස්සේ ස්වාමීන් වහන්සේ ඒ සතුට සිටින ඔබ වහන්සේට පූජාවක් දැම්මා මේ වසරේ පළවෙනි ස්වාමීන් ඒ දවසේ ස්වාමීන් ඔවුන් ඇවිල්ලා මේ දවසේ ස්වාමීන් ඔබට පූජාවක් ඔප්පු කරා ස්වාමීන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් ඔවුන්ගේ ජීවිතවල සියලුම ශාප වලින් අනවශ්‍ය වියපැහැදම් වලින් ස්වාමීන් ලෙඩ රෝග වලින් ස්වාමීන් ඔබ වහන්සේ ඔය වෛද්‍යවරුන්ට ගෙවන අනවශ්‍ය බිල් ස්වාමීන් බෙහෙත් වලට ගෙවන අනවශ්‍ය බිල් වලින් ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමීන් විශාප වලින් ඔවුන් නිදහස් කරලා ස්වාමීන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඔවුන් ආශිර්වාදයක් වෙලා ස්වාමීන් ඒ වැපරුවා වූ ඒ බීජය ස්වාමීන් එකෙන් 60ක් 100ක් බොහෝ ඵල දරලා ඔබගේ සෙනගගේ ජීවිත ස්වාමීන් ඔබ වහන්සේ සඵල කළ මැනව ස්වාමීන් ඔවුන් අතගස්සන දේවල් ඔවුන් ඔබ වහන්සේගේ ඒ රැකියාවන් ව්‍යාපාර මුළුතැන්ගෙට ස්වාමීන් ඔවුන්ගේ කෙතට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ මේ මැදේ ඉන්න කීප දෙනෙකු දැන් අසෙලිදරව් කරාව මම කතා කරන්න යනවා ඔබට මම යාඥා කරන්න. කවුරු හෝ සිටින ඔබට හුස්ම ගැනීමට අපහසුයි. ඔබ ගොඩක් හුස්ම ගන්නකොට ඔබට වෙහෙසයි. හුස්ම ගැනීමට අපහසුතාවයක් තිබෙනවා. ඔබ වරින් වර සමහරවිට ඔබට ඒ ඔක්සිජන් අල්ලන්නත් අවස්ථාවන් වෙනවා. ඒ තරම් ඔබ අපහසුතාවයකට පත් වෙන හුස්ම ගැනීමට අපහසු වුණාම. දෙවනන්සේ ඔබට මේ සන්ධ්‍යාවේ අතගසන්නට යනවා. තව කෙනෙක් සිටිනවා ඔබගේ නිවසේ එක එක සද්ද එනවා. සමහර ලාවට මිනිස්සෙක් වගේ එක එක සද්ද නිවසේ ඇහෙනවා ඔබට. රාත්‍රී කාලේ සමහර දවල් කාලේ එක එක සද්ද ඔබගේ නිවසේ ඇහෙන ඒ නිවස කවුද? ඒ නිවසේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔබ ඉදිරියට එන්න හුස්ම ගැනීමට අපහසු කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔබගේ කකුල් දෙක ඉදිමිලා තිබෙනවා. ඔබගේ කකුල් මේ යටි මේ ප්‍රදේශයේ ඉදිමිලා තිබෙනවා. ඔබ ගොඩක්
වේදනාවෙන් සිටිනවා. ඒ කකුල් වල ඒ ඉදුම නිසා ඔබට ඇවිද ගන්න බෑ. ඔබ පීඩාවක් විඳිනවා. දෙවියන් වහන්සේගේ අතගැසීමක් ඔබට අවශ්‍යයි. ඒ වගේම තවත් කෙනෙක් සිටිනවා. ඔබගේ මුත්‍රා අමාරුවක් තිබෙනවා. මුත්‍රා පිට වෙනකොට ඔබ ගොඩක් අමාරුවෙන් තමයි ඔබ මේ මුත්‍රා මාරු කරන්නේ. ඒක ඔබ ගොඩක් වේදනාවකින් සිටින මුත්‍රා අමාරුවක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේගේ ස්පර්ශය උන්වහන්සේ මේ සන්ධ්‍යාවේ දෙන්න යනවා. ඒ වගේම තවත් කෙනෙක් සිටිනවා ඔබගේ තුනටියේ මේ කොඳුයට පේලියේ ඔබගේ තුනටියේ හරියටම මේ ජොයින්ට් එකේ ඔබ ලොකු මේ කුරුසේ ගාව හරියටම ජොයින්ට් එකේ ලොකු වේදනාවක් තියෙන ඔබට නැවෙන්න බෑ. නැවුනහම කෙලින් වෙන්න බෑ. ඔබ ලොකු වේදනාවක් අපහසුතාවයක් තිබෙන කෙනෙක්. ස්වාමීන් වහන්සේ ඔබට අත ගසන්නට යනවා. හාලෙලුයා. මම දන්නේ මේ මං කියන අය ඇවිල්ලා ඉන්නේ කියලා. තවම පොඩ බලන්න සෝදිසි කරලා මම මේ කියන අය ඉන්නවද මෙතන කියලා. හාලෙලුයා. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. අපි සභාව අපි ආඥාවෙන් සිටිමු මේ අයගේ ජීවිතවලට දෙවියන් වහන්සේ අත ගසන්නට උන්වහන්සේ වුණ ස්පර්ශ කරන පිණිස. හාලෙලුයා. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හාලෙලුයා. 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 අශරින් සේවයේ ඉන්න අය උදව් කරන්න මේගොල්ලන්ට පේලියට හිට ගන්න. හාලෙලුයා. අනිත් අය එන්න එපා. මම මේ කතා කරපයි ප්‍රථමයෙන් එන්න එයාට යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ ලබන්න ඕනේ. හාලෙලුයා. හාලෙලුයා. ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබට ස්තුති වේවා. මුත්‍රා අමාරුකමක් තියෙන කෙනෙක් සිටිනවා. ඔබ මෙතන ඉන්නවද? මුත්‍රා අමාරුවක් තිබෙන කෙනෙක්. හාලෙලුයා. ප්‍රශංසා වේවා ජීවමාන දෙවියන් වහන්සේ. කොන්දේ කැක්කුමක් තිබෙන, කකුල් වල ඉදුම තිබෙන, හුස්ම ගැනීමට අපහසු මේ කතා කරපු අය. හාලෙලුයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලුයා. හාලෙලුයා. ඕ මහිම වේවා ස්වාමීනි. ස්තුති වේවා. හාලෙලුයා. හාලෙලුයා. ලොකු ණය ප්‍රශ්නයකින් සිටින කෙනා. ණය ප්‍රශ්නයක් නිසා ඔබ ඊටාම මානසික පීඩනයකින් ඉන්නවා. කොහොමද මම මේකෙන් නිදහස් වෙන්නේ කියලා. ණය ප්‍රශ්නයක් නිසා පීඩා විඳින කෙනා. දෙවියන් වහන්සේ ඔබට අත ගසන්නට යනවා. ඔබ ඉක්මනින් එන්න. ණය ප්‍රශ්නයකින් හිර වෙලා ඉන්න කෙනා. හාලෙලුයා. 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 ප්‍රශංසා වේවා ස්වාමීනි. ඕ ප්‍රශංසා වේවා. හාලෙලුයා. හාලෙලුයා. මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න සමහර ඒ මත් දේවල් ඔබට තවම අතහැර ගන්නට බැරුව ඉන්නවා. ඔබට ඒ දේවල් වලින් නිදහස් වෙන්න අවශ්‍යයි. නමුත් ඔබට තාම බෑ. මත්පානයට ඇබ්බැහි වෙලා ඉන්න කෙනා. දෙවියන් වහන්සේ ඔබට කරුණාව දෙන්න. උන්වහන්සේ ඔබට උදව් කරන්න. උන්වහන්සේ ඔබට කතා කරනවා. හලෙලුයා. මේ සන්ධ්‍යාවේ මෙතන මේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් ඉන්නවද? හලෙලුයා. රිකදාබෂේකේ හලෙලුයා. ස්වාමීන් වහන්සේ ගේ සෝයක් නිදහසක් මෙදීමක් ඔබට උන්වහන්සේ දෙන්න යනවා. අපි මොවුන් වෙනුවෙන් යාඥා කරන්න යනවා ස්වාමීන් වහන්සේට. තිමෝති කණ්ඩායමේ අය එන්න ඉදිරියට ඇවිල්ලා සහයෝගය ලබා දෙන්න. සහෝදරයන්ගේ පැත්තට ඇවිල්ලා උදව් කරන්න. බලය එනා යයි සුවය එනාමයයි මිදිම එනාමයයි ජය එනාමයයි
නාමයයි බලය ඒ නාමයයි සුවය ඒ නාමයයි සුවය ඒ නාමයයි මිදීම ඒ නාමයයි මිදීම ඒ නාමයයි ජය ඒ නාමයයි 예수 예수 할렐루야 예수 마게 예수 할렐루야 예수 마게 예수 샤론 히푸스포야이 딥디 마타루아이 만트리버려야노 사비발란데미도 샤론 히푸스포야이 오버딥디 마타루아이 만트리버려야노 사비발란데미도 예수 예수 අපි දෑ දීලා ඔස්වල නමස්කාර කරමු 예수 할렐루야 예수 마게 예수 රාජුන්ගේ රජතුමා 라준게 라자투마 ස්වාමින්ගේ ස්වාමී 오버 스와민게 스와미 유다 해싱 허야 사모의 구머루와 라준게 라자 투마 ස්වාමින්ගේ ස්වාමී 유다 해싱 허야 사모의 구머루와 예수 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 할렐루야 예수 마게 예수 할렐루야 예수 마게 예수 아브람게 데비 투마 이삭게 데비 투마 야곱게 데비 투마 오버마게 데비 투마 아브람게 데비 투마
ईसागे देवी तुमा याकोबगे देवी तुमा उपमागे देवी तुमा येसुस ए नाम येसुस ඔබ ये විශ්වාසයෙන් ගායනා කරන්න. Hallelujah, yes. Mage Jesus. Hallelujah, yes. Jesus. Mage හලෙලූයා. ස්වාමිනී ඔබට ස්තුතියි. ඔබගේ සුවය අපට තිබෙන නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. මල්මිටක් තබා පුදන්න බෑ. ඉටි පහන් පුදා යදින්න බෑ. මල්මිටක් තබා පුදන්න අපි දෑතස් වලා ගායනා කරමු. ආත්මයේ නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ඇදහිල්ලෙන් නොවූදේ ප්‍රසන්න නෑ එය නොමැතිව දෙවිදුන් යදින්න බෑ ඇදහිල්ලෙන් නොවූදේ ප්‍රසන්න නෑ එය නොමැතිව දෙවිදුන් යදින්න බෑ. නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා දෙසිහිතකින් ඔබ තුන් යදින්න බෑ අද මිටුවන් ඔබ
ඔබතුම් යදින්නේ නෑ දෙසිතකින් ඔබතුම් යදින්න බෑ ආදමිටුවන් ඔබතුම් දකින්නේ නෑ නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා හලෙලූයා සුදි වේවා ඔබට නමස්කාර වේවා අපි දෑතියලට ඔස්සවලා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු ඔබේ ජීවිතේ උන්වහන්සේ බලවත් පුදුම දේ කරන පිණිස උන්වහන්සේගේ පාද පාවල ඔබ ස්තුතිවන්ත වෙන්න හලෙලූයා උරිකරබශ්‍යන්තරරමයි හලෙලූයා ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා පියාණනි ක්‍රියා කරන්ට ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි කල්වාරි කන්දේ සිට මාගේ අද තුලට කල්වාරි කන්දේ සිට මාගේ අද තුලට දිව්‍ය ප්‍රේමේ ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි ඔබ දෑත් ඔස්සවලා කියන්න ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි එතුමන්ගේ දෑත්වලින් ගැලුවා වූයේ රුධිරේ එතුමන්ගේ දෑත්වලින් ගැලුවා වූයේ රුධිරේ දිව්‍ය සුවය ගලයි සුවය ආත්මේ ගලයි දිව්‍ය සුවය ගලයි සුවය ආත්මේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ
නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි හස්කමේ දෙවිදු එතුම් කිසිදා වෙනස් නොවේ හස්කමේ දෙවිදු එතුම් කිසිදා වෙනස් නොවේ හිමි දෙස නැත රඳවා සිටියොත් මා නොසැලී හිමි දෙස නැත රඳවා සිටියොත් මා නොසැලී හිමි මා අතනාරී එතුම් හස්කමේ දෙවිදු හිමි මා අතනාරී එතුම් හස්කමේ දෙවිදු මෙතරම් දුරගෙනාවේ සමිඳුන් අප හැර යන්න නොවේ පොරොන්දු දේශය වෙත යන්නයි අපගෙන ආවේ මෙතරම් දුරගෙනාවේ සමිඳුන් අප හැර යන්න නොවේ පොරොන්දු දේශය වෙත යන්නයි අපගෙන ආවේ බාධා තිබුණත් මේ දේශය තුල අප නැහැ බයවන්නේ බාධා තිබුණත් මේ දේශය තුල අප නැහැ බයවන්නේ මෙතරම් දුරශය වෙත යන්නයි අපගෙන ආවේ පොරොන්දු දේශය 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 වෙත යන්නයි අපගෙන ආවේ
शुद्ध ආත්මයානන් මාතුලේ පුබුදන් शुद्ध ආත්මයානන් මාතුලේ පුබුදන් शुद्ध ආත්මයානන් මාතුලේ පුබුදන් ඔබේ ආත්මය මා තුලේ පිබිදේ ඔබේ ආත්මය මා තුලේ පිබිදේ ඔබේ ආත්මය මා තුලේ පිබිදේ शुद्ध आत्मयानन मातुले शुद्ध आत्मयानन मातुले शुद्ध आत्मयानन मातुले पिबिदे शुद्ध ආත්මයානන් මාතුලේ පිබිදෙයි शुद्ध आत्मयानन मातुले पिबिदे शुद्ध आत्मयानन मातुले पिबिदे शुद्ध आत्मयानन मातुले पिबिदे हालेलुया हालेलुया उरिखरा बरियांदरा बशिकियांदरा रामा रिखियाला बरियांदरा बखतुरियांदे हालेलुया हालेलुया स्तुति बेवा प्यारणी ඔබගේ සුවය ඔබගේ සුවය ඔබගේ ආලේපය ඔබගේ ස්පර්ශය ඔබ වහන්සේ නිදහස් කළ මැඩව ඕරියලලලලල බශිකියාදරරමයි ඔබ නතර නොකර ඔබ නමස්කාර කරන්න ශුද්ධාත්මයන් මාසව මාධ්‍යයේ සිටිනවා මාසව මාධ්‍යයේ ක්‍රියා කරනවා හාලෙලූයා ඔබ වටපිට බලන්නේ නැතුව ඔබ නමස්කාර කරන්න ඔබ නමස්කාර කරන්න හාලෙලූයා හාලෙලූයා हालेलुया शुद्ध आत्मयानन मातुले पिबिदे शुद्ध आत्मयानन मातुले पिबिदे शुद्ध आत्मयानन मातुले पिबिदे ඔබේ ආත්මය මා තුලේ පුබුදන් ඔබේ ආත්මය මා තුලේ පුබුදන් शुद्ध आत्मयानन मातुले शुद्ध आत्मयानन मातुले पुबुदन शुद्ध आत्मयानन मातुले पुबुदन शुद्ध
ස්තුති වේවා ස්තුති වේවා අපේ දෑතිල ඩොස්සවල අපින් වහන්සේට ස්තුති කරමු වහන්සේ අප මාධ්‍ය ක්‍රියා කරන නිසා ස්තුති කරමු හාලෙලූයා ඔබ ස්තුති කරන්න ස්තුති ස්වාමිනී ඔබ වහන්සේ අප මාධ්‍ය ක්‍රියා කරන නිසා ස්තුති හාලෙලූයා සිළු ගෞරවය සිළු මහේමය සිළු ප්‍රශංසාව අපි ඔබට ස්තුති කරනවා පියාණනි අපි ඔබට පුද කරනවා හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා oh thank you Jesus hallelujah Urikarabariyandarabashi-kiyande hallelujah hallelujah Stuti Swamini Stuti Veva hallelujah hallelujah අපි මේ වසරේ 17 වන සෙනසුරාදා අපි විශේෂ දේවමයහක් තිබෙනවා. ඒක තබන්නේ ගාලු නගරයේ තිබෙන හෝල්ඩිගෝල් ශාලාවේ උදැසන 10ට 17 සෙනසුරාදා උදැසන 10ට ඒක විශේෂ දේවමයහක් අපි නගරයේ තබන්නේ හැමෝටම පහසු වෙන පිණිසයි. ඉතින් ඔබට ඕනම කෙනෙකුට ආරාධනා කරන්න මොන ආගමක මොන ජාතියක හිටිය ප්‍රශ්න නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය දෙවියන් වහන්සේගේ ස්පර්ශය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අවශ්‍ය 2026 වසරේ ඔවුන්ට දෙවියන් වහන්සේගේ කරුණාව අවශ්‍ය හැම කෙනෙකුටම අපි ආරාධනා කරනවා 17 වන සෙනසුරාදා උදෑසන 10ට අපේ ඒ නමස්කාරයෙන් අපි ආරම්භ කරන්න යනවා. ඒක දවල් වෙනකන් තිබෙන්න යනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ස්පර්ශය අවශ්‍ය හැම කෙනෙකුටම. ඒ වගේම පොය දවසේ අපි හැම පොය දවසකම සවස් 4ට මේ ස්ථානයේ අපගේ මේ දේව මෙහෙ තිබෙනවා. ඒ නිසා ඔබ මොන ප්‍රශ්නයක කරදරයක පීඩාවක රෝගයක ඉන්න මිනිසෙක් වුණත් ඒ අයට දෙවියන් වහන්සේගේ සැනසීම සුවය සමාදානය අවශ්‍යයි. එකම කොන්දේසිය අපි සියලු සතුරන්ට අපේ අතීතයට අපි සමාව දීලා යේසුස් වහන්සේට තමන්ගේ ජීවිතය බාර දෙන්න කැමතිද? උන්වහන්සේගේ නිදහස සුවය ඔවුන්ට ලබා ගන්නට උන්වහන්සේ ආශිර්වාද කරනවා. සුවය කලා එනවා යේසුගේ ලේවලින් හැම කෙනෙක්ම යාඥාවෙන් ගායනා කරන්න මිදීම ගෙන දෙනවා සමිඳුගේ හස්තයෙන් සුවය ගලා එනවා සුවය ගලා එනවා ඔබේ දෑතිල ඩොස්වල ගායනා කරන්න යේසුගේ ලේවලින් මිදීම ගෙන දෙනවා මිදීම ගෙන දෙනවා සමිඳුගේ හස්තයෙන් සමිඳුගේ හස්තයෙන් මට මඟ පෙන්වා මට මඟ පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා මට මඟ පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා දෙවිඳුනි ඔබ අභියස මයින්නේ මුළු ජීවිතය පුරා ඔබ කළ යහපත් දේ සිහිවන විට ස්තුති පුදනෙමි සැමදා ස්තුති පුදනෙමි සැමදා ස්තුති පුදනෙමි සැමදා
සැමදා ආලේපය දෙනවා යේසුගේ ආවලින් ගිනිමෙන් වැගිරෙනවා සමිඳුගේ හස්තයෙන් මට මග පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා මට මග පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා දෙවිඳුනි ඔබ අභියසමා ඉන්නේ මුළු ජීවිතය පුරා ඔබ කළ යහපතේ සිහිවන විට ස්තුති පුදනෙමි සැමදා ස්තුති පුදනෙමි සැමදා ස්තුති පුදනෙමි සැමදා ආලේපය දෙනවා යේසුගේ ලේවලින් ගිනිමෙන් වැගිරෙනවා සමිඳුගේ හස්තයෙන් ආලේපය දෙනවා යේසුගේ ලේවලින් ගිනිමෙන් වැගිරෙනවා සමිඳුගේ හස්තයෙන් මට මග පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා මට මග පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා මට මග පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා මට මග පෙන්වා මාව රැගෙන යන ශුද්ධ තුනි ඔබ හට ස්තුති වේවා හලෙලූයා හලෙලූයා පින්වහන්සේට ස්තුති කියමු ස්තුති ස්වාමිනී ඔබ වහන්සේ අපිට දෙන්නා වූ සුවය නිසා ස්තුති අපිට දෙන්නා වූ මිදීම නිසා ස්තුති අපිට දෙන්නා වූ ජයග්‍රහණය නිසා ස්තුති හලෙලූයා හලෙලූයා දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සමදාම මා දකිනවා දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සමදාම මට පේනවා දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා
සමදාම මා දකිනවා විවිධුන්ගේ පුදුම ක්‍රියා සමදාම මට පේනවා ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ආකාශේ මාවක් තනු රළුදිය බිමවත් සදු මරු කතරේ මා ළඟ විසූ පියතුමනි ඔබමයි රජු ආකාශේ මාවක් තනු රළුදිය බිමවත් සදු මරු කතරේ මා ළඟ විසූ පියතුමනි ඔබමයි රජු ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි විපතේදී මා ළඟ විසූ දැතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු රෝගයේදී මා සුව කෙරූ විපතේදී මා ළඟ විසූ දැතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි පුදුම දෙවිඳුන් කරයි හරි පුදුම දෙවිඳුන් කරයි දිවෙන්නේ මා ඔබේ තුරුලට පියාණනේ සනසන්නේ මා ඔබේ ආදරයේ විදුනත් ඔබේ සිත මගේ වරද නිසා නැතමත් හැරියේ මට ආදරේ නිසා දිවෙන්නේ මා ඔබේ තුරුලට පියාණනේ සනසන්නේ මා ඔබේ ආදරයේ රිදුනත් ඔබේ සිත මගේ වරද නිසා
නැතමත් හැරියේ මට ආදරේ නිසා යහනේදී සිතුවිල්ල ඔබයි විඩාවේදී අදට සිසිල ඔබයි තනි වූ මොහොතේ මගේ මිතුරා ඔබයි වෙන් කරන්න බෑ මගේ ආදරේ ඔබයි නිදි යහනේදී සිතුවිල්ල ඔබයි විඩාවේදී අදට සිසිල ඔබයි තනි වූ මොහොතේ මා මිතුරා ඔබයි වෙන් කරන්න බෑ මගේ ආදරේ ඔබයි අල්ලා මාගෙන යයි ජීවිතේ පුරා අඳුරේදී මාහට පහනක් වූ සමිදා රඳවා ගනිමි මා මතකේ සදා හැර නොයන්නෙමි මා පෙම්බර සමිදා අත අල්ලා මාගෙන යයි ජීවිතේ පුරා අඳුරේදී මාහට පහනක් වූ සමිදා රඳවා ගනිමි මා මතකේ සදා හැර නොයන්නෙමි මා පෙම්බර සමිදා
අපි හැම කෙනෙක්ම නැගිටලා අපේ උන්වහන්සේට මේ ගීතිකාවෙන් නමස්කාර කරමු. උන්වහන්සේ ඊශ්‍රායල්ගේ ප්‍රශංසාව මාධ්‍යයේ වැඩ වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් අපට නැහැ. ඒ නිසා අපි දෑත් ඔසවලා උන්වහන්සේට ස්තුති කරමු මේ වෙලාවේ. ඉස්රායල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ වැඩ සිටින්නා වූ දෙවි සමිඳේ. ඉස්රායල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ වැඩ සිටින්නා වූ දෙවි සමිඳේ. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ. තේජසින් දැන් අප මැද සිටින්න ස්වාමිනී. ඔබ බලයෙන් අප පුබුදන්න ස්වාමිනී. තේජසින් දැන් අප මැද සිටින්න ස්වාමිනී. ඔබ බලයෙන් අප පුබුදන්න ස්වාමිනී. නමස්කාර වේවා දෙවිඳුන් හට නමස්කාර වේවා. නමස්කාර වේවා ශුද්ධතුන් හට නමස්කාර වේවා. අපි දෑත් ඔසවලා කියමු. නමස්කාර වේවා දෙවිඳුන් හට නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා ශුද්ධතුන් හට නමස්කාර වේවා. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. නමස්කාර වේවා දෙවිඳුන් හට නමස්කාර වේවා. නමස්කාර වේවා ශුද්ධතුන් හට නමස්කාර වේවා. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ. තේජසින් දැන් අප මැද සිටින්න ස්වාමිනී. ඔබ බලයෙන් අප පුබුදන්න ස්වාමිනී. තේජසින් දැන් අප මැද සිටින්න ස්වාමිනී. ඔබ බලයෙන් අප පුබුදන්න ස්වාමිනී. නමස්කාර වේවා දෙවිඳුන් හට නමස්කාර වේවා. නමස්කාර වේවා ශුද්ධතුන් හට නමස්කාර වේවා. නමස්කාර වේවා දෙවිඳුන් හට නමස්කාර වේවා. නමස්කාර වේවා ශුද්ධතුන් හට නමස්කාර වේවා. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ. ඔබ
හැර වෙන දෙවි කෙනෙක් නෑ ඔබ වැනි වෙන දෙවි කෙනෙක් Hallelujah. Swami. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ ඔබ වැනි වෙන දෙවි කෙනෙක් නෑ Sati Swamini. Sati Swamini. Sati Vivas. හොඳයි ඔබට තේ එකක් සූදානම් කරලා තියෙනවා මේ පැත්තේ. ඔබට පුළුවන් තේ එකක් බීලා එන්න. මේ පැත්තේ තේ එකක් සූදානම් කරලා තියෙනවා. වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා ගව හල්ලේ